Again. Again. අයියා පුඩි කරන්නේ කෙනෙක්. හරිද? කෑ ගහලා අපුඩි ගහලා වැඩක් නැහැ. මේක ඉගෙන ගන්න තියෙන දේවල් තමයි නායකින්ට ඕනේ. රයිට්? අපි කියනවා අපුඩියක් ගන්න අභිප්‍රේරණය කරන්න. මොනවටද? නැත්තම් මොටිවේට් කරන්න. නියමයි. well done. good job. ඔයා හොඳට මේක කරා. එහෙම කරපුවාම අපුඩිය ලබන එක්කෙනාට මොකද වෙන්නේ? එයා දිනිමත් වෙනවානේ. අපි අපුඩි ගන්න එන ගහපුවම මක බෑවියක් අතර කටියක් ඕකට නෑ. සමහරව අපුඩි ගන්නේ. මේ සමහර අපුඩි හදේ. ඒ නිසා අපුඩිය ලබන්නාට දැනෙන විදිහට හදවතින්ම අපුඩියක් ගන්න. ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. දැන් කාටද අපුඩි ගන්න කියලා අපි ඔක්කොටමනේ. ඔක්කොමලා හොඳට වැඩේ කරපු නිසා. හරි. එතකොට අපුඩිය ගහන අයට මොකද වෙන්නේ අපුඩි ගහනවා? හිත. යාට හිතට සතුටක් එන්න ඕනේ. මේක මම අවංකවම කරන්නේ. යාව දිවිගන්නන්න කරන්න කියලා. ඒ නිසා අපුඩි ගැසීම ඇතුලේ මේ සෙන්සර්ස් එහෙම නැත්නම් සංවේදී ස්පර්ශ කරන තැන්වලදී අපිවත් මොටිවේට් වෙනවා. ඒ නිසා අපුඩියක් ගහද්දී දැන් ඉන්න එක අත්‍යවශ්‍යයි. රයිට්. මොකද්ද කරන්න තිබ්බේ? දැන් බැලූ බැලමට ජයග්‍රාහකයෝ ඉන්නවා. මෙයාලා දිනලා නැහැ, දිනුවා වගේ පේනවා. මං දිනලා නැද්ද කියලා පස්සේ. හරිද? ඒ නිසා දිනලා වගේ ඉන්න මෙයාලට අපුඩියක් ගන්න. හරි. again. again. මෙයාලා බැලූ බැලමට දෙක වගේ පේනවා. දෙකද කියලා බලමු පස්සේ දිනලා තියෙන එක බලමු අපුඩියක් ගන්න මෙයාලා. තුන්වෙනියට ගහනවා අපුඩිය. නියමයි වෙන්න. එනයි වසරේ නැගියන කණ්ඩායම ගහන්න අපුඩිය මෙයාලා. හැබැයි ප්‍රතිඵලයේ කියනකොට මෙයාලා එක වෙන්න පුළුවන්. අඩු වෙනවා. ටයිම් එක වේස්ට් වෙන එක අඩු කරගන්න තිබ්බා. මොකද මේ වගේ ඇක්ටිවිටි එකදී පොඩ්ඩක් උදේ සැලසුම් කරන්න. හිතන්න ඔයාලා නායකයෝ, ඔයාලා තමයි ශිෂ්‍ය නායකයෝ. ශිෂ්‍ය නායකයෝ අනිත් අයට වැඩිය සැලසුම් කරන ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා බලන්න කාලය ලැබුණා මේක අවම කාලයක් තුළ තාක්ෂිකට යන්න අවශ්‍ය සැලසුම් ටික හදාගන්න. තව මොනවද තිබුණේ? ඇයි වගේ ඇඟේ වැදිලා තියෙන්නේ නැත්නම්? අවංකවම ලාදුරු. නෑ ඔබේ හිතේ තියෙනවා මම දිනන්නම ඕනේ. අපේ ටීම් එක දිනන්නම ඕනේ. ඒ නිසා මොකද කරේ? වැදුනත් කමන්නේ අනිත් අය දැක